ජීව විද්‍යාවට ජීව විද්‍යාව හඳුන්වා දීම නැමැති ජීව විද්‍යාවේ පළවෙනි පාඩම ගැන අපි කතා කරනවා. මේ පාඩමේ සාරාංශයක් ගැන කතා කරන්න ඉන්නේ සූදානම්. මේ පාඩමේ පටන් ගැනීමේදී ජීව විද්‍යාව හඳුන්වා දීමේ පාඩමට හඳුන්වා දීමක් අපි කරනවා ප්‍රථමයෙන්. ඊට පස්සේ මේ විෂයේ තියෙන තියෙන විශාලත්වය සහ අධික තොරතුරු සම්භාරය නිසා මේක අනුශාඛා 3ක් යටතේ අපි සාකච්ඡාවට ගන්නවා. පළවෙනි අනුශාඛාව යටතේ ඒකසෛනික බහුසෛනිකේව ශුද්ධ ජීවීන් ගැන කතා කරන විද්‍යාව ශුද්ධ ජීව විද්‍යාව විදිහට අපි හඳුන්වනවා. ඊළඟට දෙවෙනි අනුශාඛාව යටතේ අපි ශාක ගැන කතා කරනවා. මේ ශාක ගැන කතා කරන අනුශාඛාව සංකේතවත් කරන්න අපි මෙතනින් ගහක් වගේ ඇඳගත්තොත් අපිට මෙහිදී හම්බ වෙනවා ශාක ගැන අධ්‍යයනය කරන උද්භිද විද්‍යාව නැමැති ශාක ගැන අවබෝධය ජෛව විවිධත්වය ගැන කතා කරන එම අනුශාඛාව. ඊට පස්සේ තුන්වෙනි අනුශාඛාව යටතේ අපි කතා කරනවා සත්වයින් ගැන. මෙහිදී සතුන් ගැන කතා කරන විද්‍යාව සත්ව විද්‍යාව විදිහට අපි හඳුන්වන ලබනවා. එහිදී සියලුම සතුන්ගේ වර්ගීකරණය සහ මේ සත්ව කාණ්ඩ ගැන අධ්‍යයනය කිරීම සත්ව විද්‍යාව විදිහට. එහිදී උසස්ම සත්වයා ලෙස මානවයා ගැන අධ්‍යයනය කිරීම මිනිස් සිරුර ගැන අධ්‍යයනය කිරීම මේ සත්ව විද්‍යාව යටතේ අපි සිදු කරන ලබනවා. ඊට පස්සේ මේ ශාඛා 3 යටතේ කතා කරනකොට ඒවා තවත් පිළිවෙලක අධ්‍යයනය කිරීම සඳහා අපි උපශේෂ්ත්‍ර කිහිපයක් ගැන අධ්‍යයනය කරනු ලබනවා. ඉන්පසු මේ ජීවීන්ගේ විවිධත්වය ගැන තවත් තොරතුරු සහිතව අපි මේ ජෛව විවිධත්වය ගැන කතා කරනු ලබනවා. ඊට අමතරව ජෛව විවිධත්වය හඳුන්වා දීමේ පාඩමේ ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ ගැන අපි කතා කරනු ලබනවා. ඊට අමතරව ජෛව විවිධත්වය ගැන අපි මේ විදිහ කතා කරලා මිනිස් සිරුර ගැනත් ඒ මිනිස් සිරුරේ විවිධ පද්ධති හා බැඳුණු රෝගාබාධ ගැනත් අපි කතා කරනු ලබනවා. ඊට අමතරව අනාගතය ගැන සැලකෙන විට ස්වභාවික සම්පත් ගැන අධ්‍යයනයක් අපි මේ ජීව විද්‍යාව කියන විෂය තුල කරනු ලබනවා. ඊට අමතරව තිරසාර සංවර්ධනය ගැන අපි කතා කරනු ලබනවා. ඊට අමතරව අපි තිරසාර සංවර්ධනය ගැන කතා කරනු ලබනවා. ඊට පස්සේ තිරසාර ආහාර නිෂ්පාදනය ගැන කතා කරනු ලබනවා. ඊට අමතරව නෛතික හා සාරධර්ම වලට අදාළ ජීව විද්‍යාව හැදෑරීමේ වැදගත්කම ගැන අපි ජීව විද්‍යාවට හඳුන්වා දීමේ පාඩමේ කෙටියෙන් සාකච්ඡා කරනු ලබනවා. right. අපි ජීව විද්‍යාවට හඳුන්වා දීම ගැන අපි කතා කරොත් අපි ගත්තොත් මේ පාඩමේ පළවෙනියටම අපි ජීව විද්‍යාව හඳුන්වා දීම කියන කැලලට අදාළව අපි මේ ජීව විද්‍යාවෙන් ඉංග්‍රීසියෙන් කියන වචනය තමයි බයොලොජි කියලා කියන්නේ. එතකොට මේ බයොලොජි කියන වචනේ තේරුම අපි සලකුවොත් මෙහිදී බයෝ කියලා කියන්නේ ජීවය කියන එක අර්ථ දක්වන්න පාවිච්චි කරන වචනේ. ලොජි කියලා කියන්නේ අධ්‍යයනය කියන එක අර්ථ දක්වන්න පාවිච්චි කරන වචනේ. ඒතකොට ජීවය අධ්‍යයනය කිරීමේ විෂය තමයි බයොලොජි කියලා අපි හඳුන්වන්නේ. මේ විෂය ඉතාමත්ම විශේෂ
අද්විතීය විෂයක් විදිහට අපිට හඳුන්වා ගන්න පුළුවන්. මොකද එක කාරණාවක් තමයි අදටත් අපිට ජීවය කියන එක නිශ්චිතව නිර්වචනය කරන පිළිගත් නිර්වචනයක් කිසිදු මහාචාර්යවරයෙකුටවත් කිසිදු විද්වතෙක්ටවත් නිශ්චිත ලෙස ඉදිරිපත් කරන්නට බැරි වෙලා තිබීම නිසා මේ විෂය තවදුරටත් ඉස්සරහට පුළුල් ලෙස අධ්‍යයනය කිරීමට ඇති වෙලා තියෙන රික්තකය නිසා මේ විෂය ඉතාමත් විශේෂ වෙලා තියෙනවා. එතකොට ජීව විද්‍යාවේදී අපිට හම්බ වෙන මේ ජීවය කියන සංකල්පය අදටත් ප්‍රශ්නාර්ථ රසක් ඉතුරු කරලා තියෙනවා. අපිට මේ ප්‍රශ්නාර්ථ ඇතුලේ තවදුරටත් අපේ අධ්‍යයනය පුළුල් ලෙස ඉස්සරහට ගෙන යන්නට අවස්ථාව හම්බ වෙලා තියෙනවා. එතකොට අපි ගත්තොත් අදටත් ජීව විද්‍යාව කියන විෂය අපි ගත්තොත් මේට සමගාමීව ඉගෙන ගන්න ලබන ෆිසික්ස් භෞතික විද්‍යාවේ හෝ කෙමිස්ට්‍රි වල රසායන විද්‍යාවේ හම්බ වෙන මූලධර්ම හෝ සිද්ධාන්ත හරහා පැහැදිලි කරලා දෙන්නට බැරි වෙලා තිබීමත් ජීව විද්‍යාව කියන විෂය අපිට වෙනම විෂයක් විදිහට අධ්‍යයනය කරන්නට ඉඩ කාඩ සලසලා දීලා තියෙනවා. එතකොට අපි ගත්තොත් ජීවය ගැන අධ්‍යයනයේදී මීට අවුරුදු බිලියන 3.5කට විතර පමණ පෙර තමයි පෘථිවිය මත ජීවය අපිට හොයාගන්න පුළුවන් වුණා කියලා සැලකෙන්නේ. එතකොට අපි ගත්තොත් මේ විෂය අවුරුදු බිලියන 3.5ක ඉස්සෙල්ලා හටගත් ජීවය අද වෙනකොට විශේෂ මිලියන 10ක සිට මිලියන 100ක් පමණ දක්වා ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා අනුමාන කරනවා. එතකොට මුල්ම ජීවය ගත්තොත් අපිට හම්බෙන ජීවීන් ඇවිල්ලා නිර්වායු විෂම පෝෂී ප්‍රාග්ඥාස්තික ජීවීන් විදිහට අඳුර ගන්නට පුළුවන් වෙනවා. එතකොට මේ ආකාරයෙන් අපිට ජීව විද්‍යාවේ හඳුන්වා දීමේ පාඩමට කුඩා හැඳින්වීමක් මෙහිදී කතා කරන්නට හැකියාව ලැබුණා. එතකොට අපි ගත්තොත් මේ ජීවීන්ගේ විවිධත්වය ඊට අමතරව අපිට ඔවුන්ගේ ජීවීන්ගේ තරම හැඩ ආකාරය සහ ඔවුන් ජීවත් වන වාසස්ථාන අනුව වෙන් කරගන්නට පුළුවන්. ජෛව විවිධත්වය අධ්‍යයනය කරන්නට පුළුවන්. අපි තරම ගැන සැලකුවොත් ඇත්තටම මයික්‍රෝමීටර් 1 සිට 5ක් දක්වා වෙන ඉතාමත්ම ඇහැට පේන්නේ ශුද්ධ ජීවීන් ඒකසෛලික ශුද්ධ ජීවීන්ගේ සිට මීටර් 100ක් විතර උස ඇති ශාක දක්වා මේ විවිධත්වය පුළුල් වෙනවා. හැඩය ගත්තොත් තර්කුරූපී ගැඩවිල්ලු ගත්තොත් ඊළඟට පක්ෂීන්ගේ හැඩය ගත් සියලුම සත්තුන්ගේ හැඩ ගත්තොත් හැඩය අනුව අපිට සත්තුන්ව වෙන් කරන්න පුළුවන් වෙනවා තියෙනවා. ඊළඟට ඒකසෛලික ජීවීන් සහ බහුසෛලික ජීවීන් විදිහට අපිට ඕන අධ්‍යයනය කරන්නට පුළුවන් වෙලා තියෙනවා. ඊට අමතරව අපි ගත්තොත් භෞමික ජලජ වාසී වායව රුක්වාසී ජීවීන් ලෙස අපිට ඕන අධ්‍යයනය කරන්නට පුළුවන්කමක් හම්බ වෙනවා. එතකොට මේ ජෛව විවිධත්වය පුළුල් ලෙස පැතිර පවතින මේ ජෛව භූමිය තුළ ඕන ශාඛා 3ක් යටතේ අධ්‍යයනය කරනු ලබන බව අපි ඉස්සෙල්ලා කතා කරා. ශුද්ධ ජීව විද්‍යාව යටතේ, උද්භිද විද්‍යාව යටතේ, සත්ත්ව විද්‍යාව යටතේ එහිදී ලැබෙන උපශේෂ්ත්‍ර ගැන අපි කතා කරොත් දල අදහසක් හදාගන්න මේ මොවුන් ගැන කතා කරන මේ ඒකසෛලික හෝ බහුසෛලික ජීවීන් ගැන කතා කරන සෛල විද්‍යාව ගැන අපි ඉස්සරහට කතා කරමු ලබනවා. ඊට අමතරව
මේ සෛල එකිනෙක හැදෙන්නට මූලද්‍රව්‍ය එකතු වෙලා අණුක මට්ටමේ මූලද්‍රව්‍ය ගත්තොත් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස් වැනි මූලද්‍රව්‍ය එකතු වෙලා අණුක මට්ටමේ අධ්‍යයනයේ ජෛව අණුක මට්ටමේ අධ්‍යයනය ජෛව රසායන විද්‍යාව විදිහට අපි හඳුන්වනවා. ඒක සෛල විද්‍යාව ගැන අපි කතා කරන්න ලබනවා. සෛල එකතු වෙලා හදන පටක ගැන අධ්‍යයනය කිරීම පටක විද්‍යාව විදිහට අපි හඳුන්වනවා. මේ පටක එකතු වෙලා හදන ව්‍යුහ අවයව පද්ධතිය එකතු වෙලා හදන අක්මාව අපි මිනිස් සිරුරේ ගත්තොත් හදවත වැනි අවයව ගැන කතා කරන ඒ සතුන්ගේ ජීවීන්ගේ ව්‍යුහය ගැන කතා කරන අපි මිනිස් සිරුර ගත්තොත් අක්මාව හදවත වැනි අවයව ගැන කතා කරන ව්‍යුහ විද්‍යාව. ඒ ව්‍යුහ විද්‍යාව හා සම්බන්ධ කෙනෙක් ගත්තොත් එක ව්‍යුහවල කෘත්‍ය ගැන කතා කරන කෘත්‍ය විද්‍යාව ගැන අපි කතා කරනවා. ඊට පස්සේ ජීවීන් එකතු වෙලා හදන ගහන ප්‍රජා පරිසර පද්ධති එකතු වෙලා හදන ජෛව ගෝලීය සැලකුවොත් අපි ඒවා පාරිසරික විද්‍යාව යටතේ හඳුන්වනු ලබනවා. ඊළඟට මේ ජීවීන් ඊළඟ පරම්පරාවට ජානමය වශයෙන් තොරතුරු ලබා දීලා පරම්පරාවෙන් පරම්පරාවට මේ ජීවීන්ගේ පැවැත්ම ගැන අධ්‍යයනය ප්‍රවේණ විද්‍යාව යටතේ අපිට අධ්‍යයනය කිරීමට හම්බ වෙනවා. එතකොට ජෛව රසායන විද්‍යාව, සෛල විද්‍යාව, පටක විද්‍යාව, ඊළඟ ව්‍යුහ විද්‍යාව, කෘත්‍ය විද්‍යාව, පාරිසරික විද්‍යාව සහ ප්‍රවේණ විද්‍යාව ලෙස අපිට අධ්‍යයනය කරන්න හම්බ වෙනවා. එතකොට අපි